මේ උඹට මොකද හිතෙන්නේ අර වස්තිලා මේ ලක්ෂ 8ක් ගන්න එක ගැන? ලක්ෂ 8ක් ගන්න එක ගැන ඉතින් අවුලක් නැහැ. අවුලක් නැහැ කියන්නේ පැය භාගයක් සින්දු කියලා මේ ලක්ෂ 8ක් ගන්න එකට අවුලක් නැහැ. විල් සින්දු 4ක් කියලා ලක්ෂ 8ක් ගන්න එක අසාධාරණ නැද්ද? මොකද්ද අසාධාරණ කියලා? ඒ කියන්නේ ඔබ මේ හරි මෙහෙම ගියහන්කෝ. දැන් ලංකාවේ ෂෝ එකක් තියෙනවා නම් වස්තිලාව ගෙන්නන්න ඕනි කියලා නීතියක් තියනවාද? නෑ නීතියක් නෑ. හරි නීතියක් නැහැ. මිනිස්සුන්ව ගෙන්නන්නේ මිනිස්සු නෙමෙයි ගෙන්නන්නේ. මේ මෙහෙම නෙවෙයි. ඔඩියන්ස් එකේ ඔඩියන්ස් එක ඉල්ලීම හරි හිතලා මේ ඕගනයිසර් ගෙන්නන්නේ. ඔව් ඒක හරි. මේ උන්ට කැමති මිනිස්සු වෙන්නේ නැහැ නේ බං උදන්ට කොහොමද මිනිස්සු කැමතිනේ. හරි දැන් උතර දෙකක් තියෙනවානේ. දැන් උඹ කියන එක මට තේරෙනවා. උඹ කියන්නේ හරි සංවිධායක මණ්ඩලයට උංග වටින් හින්දා තමයි ගෙන්නන්නේ කියලානේ. ඔව්. දැන් ඕක මම එකකයි මෙන්න මේ වගේ දැනකදී සංවිධායකයෝ උන් ටිකට් රුපියල් 1000 2000ට ටිකට්ස් වලට ගන්නේ. අන්න එහෙම එක මේ කියන්නේ ප්‍රසංගයක නම් මචං ඕක සාධාරණයි. මොකද උන් අරුන්ට ගෙවනවා වගේ මුනුත් හම්බ කරගන්නවනේ. ඔව්. මං කියන්නේ එහෙම ගෙවන්න නැති එක ගණන්. අපි හිතමු මේක ටිකට්ස් නෙමෙයි. නෝමල් එකක්. මොයිදාංගෝ දැන් ඕක ඇත්තටම සල්ලි හම්බ කරන එකෙට ඒ කියන්නේ ටිකට් ගන්න එකෙට නම් ඕක ලක්ෂයට 9 අවුලක් නැහැ. ඌ අරුන්ව ගෙන්නන්නෙම අරුන්ගම ඔඩියන්ස් එකෙන් හින්දානේ. ඔව්. ඔය ගැන මං ඔබ කියන දේත් එකයි. ඔබ හිතහන්කෝ කවුරු හරි එහෙම නැතුව නිකන් ප්‍රසංගයක් පවත්වන නොමිලේ. එතකොට ඒ වගේ කෙට්ට ඔය වගේ ලක්ෂ 8ක් ලක්ෂ 15ක් ලක්ෂ 12ක් වගේ දීලා ගෙන්නනකොට ඒක කොච්චර බරට දැනෙනවද? ඒක සාධාරණද ඒ වගේ අවස්ථාවක? හරි. ඒක බරට දැනෙන්නේ මචං يعني ඕගනයිසර්ස්ලාට මේක බරට දැනෙන්නේ. උන්ට ඒ ගාන දරන්න පුළුවන් නම් හරි ඕගනයිසර් අමතක කරපන්. හරිද? උඹ හිතපන් උඹ වස්ති. හරිද? උඹ වස්ති කියලා හිතපන්ද? ඔව්. එතකොට උඹ දුක් මහන්සියෙන් මේ ගේමක් ගහලා ඔය තැනට ඇවිල්ලා හරිද? මිනිස්සුත් උඹට ආදරය කරනවා. උඹ තාක්ෂේරු කරනවා මගේ වටිනාකම මෙන්න මෙච්චරයි කියලා. ඔව්. හරිද? උඹ කියනවා මේ උඹ කියනවා මගේ ගාන මේක. හරිද? ඔව්. එතකොට උඹට ඒ ගාන දුන්නේ නැත්නම් හරි උඹ ලක්ෂ 8ක් ඉල්ලනවා. උඹට ලක්ෂය ඌ කියනවා ලක්ෂය 5යි දෙන්න පුළුවන් කියලා. ඉතින් උඹ යනවාද? උඹට තේරුමක් තියනවද කියලා? ඔව් හරි. උඹගේ වටිනාකම උඹට ලැබෙන්නේ නැත්නම් උඹ යන්නේ නැහනේ බං. යන්නේ. ඉතින් ඒක තමයි. ඉතින් මොකද්ද උන්ගේ වැරද්ද? නෑ මම කියන්නේ උන්ගේ ගෙන්නන්න ඕනේ කියලා නීතියකුත් නැහැ. හරිද? එතකොට උන්ගේ සින්දු ගහන්න උන්ගේ සින්දු අහන්න ආස නම් උන්ගේ ගාන ගෙවන්න පුළුවන් නම් ගෙන්නද හැකි නැත්නම් ගෙන්නන්න දෙන්නේ. වස්තිලගේ වැරද්දක් නැහැ. නෑ උන් මෙහෙම සින්දුත් තියෙනවා. උන් මං අර නිකන් කැත වැඩක් කරලා තියෙනවා. ඔව් ඒකට එන්න කලින් මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේකයි. ඔක හරි මගේ මං වස්ති කියලා හිතමු. මගේ වැලියු එකට අපි අයින් කරමුකෝ මේකක් කියලා. අපි හිතමුකෝ මගේ වෘත්තියේ මම හරි මම ක්‍රිකට් අම්පයර් කරනවා. මගේ දවසේ වටිනාකම් මට හම්බ වෙන්නේ නැත්තම් මං ඒක කරන්න නැතුව ඉන්නවා. ඒක හරි. ඒක මම පිළිගන්නවා. මං කියන්නේ හැබැයි අර වගේ කියන්නේ ඒක සංවිධායක මණ්ඩලයෙන් ඒක ටිකට්ස් ඒ කියන්නේ මුදල් ලබා ගැනීමේ පරමාර්ථයෙන් නැතුව කරනවා නම් ඒ වගේ ලොකු ගාණක් දරන්න සංවිධායක මණ්ඩලයට අමාරුයි. එතකොට ඉතින් ඒ වගේ කට්ටිය නොගෙන අමාරුයි නම් වෙන එකෙක් ගෙන්නන්නේ නෑ. උඹ ඉන්න. ඔඩියන්ස් එක කැමති මේ සෙට් එක නම්. ඔඩියන්ස් එක කැමති කියලා හරි. උඹ ගායකයෙක් කියහන්කෝ ඔඩියන්ස් එක කැමති කියලා උඹ නිකන් සින්දු කියන්නේ යනවාද? උඹට පාඩුයිනේ. ඒ ලංකාව වටේ යන්න වෙනවානේ. මේකයි අපිට ඉතින් මේකයි මම ඔබ කියන දෙයට නෑ ඒක අපිට මම ඔබ කියන දෙයට ඒකයි තමන්ගේ වටිනාකම තමන් තමයි හදාගෙන තින්නේ. ඒක නිකන් හදාගත්ත දෙයක්වත් නෙවෙයිනේ. හැබැයි ආටිස්ට්ලාට පාලන විලක් දාලා නැහැ නේද රජයෙන්? ඒක හරි. මේක ඇත්තටම උන්ගේ ගාන වැටිනම් ඕක තියෙන ඉතින් ඔඩියන්ස් එකට නෙවෙයි ඕගනයිසර්ලාට ඕක උන් ගෙනන්න තියෙනවා. උන් ලස්සනට ගාන අඩු කරනවා ඉතින්. ඔව්. හරි දැන් උඹ හිතපන් මෙහෙම. හරි ලංකාවේ ඉන්නේ හරිද? පිටරට ගායකයෙක් කෙනා කියහන්ද? හරිද? ඔව්. ගෙවනවා. සෝනු නිගම් වෙනවා. හරිද? සෝනු නිගම්ගේ සින්දු ලංකාවේ මිනිස්සු හැමෝම අහනවා. හරිද? ඔව්.
ඌ කෝටියක් ඉල්ලනවා සිං කරන්න ඇවිල්ලා. මේ එතකොට මේ හිතහන් දැන් මෙහෙ අපේ ගමේ ඕගනයිස් කරන එකට කෝටියක් දෙන්න සල්ලි නැහැ ඌට උපරිම ලක්ෂයක් දෙයි. දැන් මිනිස්සු ආසයි කියලා අරු වෙල සිං කරන්න ඕනේද? නෑ ඒක හරි ඒක හරි වාස් කියලා නික උන්ගේ සින්දු ගහන්නේ උන් වදාගත්ත වැලියු එකක් නෑ ගොඩක් මං උක ඔබෙන් අහන්න හේතු උඹ එකක් උඹ ඔය ෆීල්ඩ් එකට සෙට් හින්දායි අනිත් එක මේ ගොඩක් මිනිස්සු මේ ගොඩක් කට්ටිය කියලා මේ රාවයක් කියන්නේ ගාන වැඩි ලක්ෂ 15ක් පැය වගේට සින්දු දුරට එහෙම කියලා ඔව් මේ ඒක අනිත් මිනිස්සු මොකද උන්ගේ ගාන තක්සේරු කරන්නේ? ඔව් කාටවත් තක්සේරු කරන්න මිනිස්සුන්ට වැඩි නම් ලොගෙන්න ඕනේ. ඒක හරි ඒක උන්ට ඇවිල්ලා මේ සින්දු කියන්නත් ඕනේ උන් දෙන ගානට කියන්නත් ඕනේ. හරි